හරි. අද අපි කතා කරන්න යන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේදී සෑහෙන කෝටි ගාණක් වටින තියරි එකක් සම්බන්ධව. ඇත්තම ක්‍රිකට් ක්‍රීඩකයෝ සමහර අය මේව දන්නවා ඇති. සමහර අය මේවා නොදැන පාවිච්චි කරනවා ඇති. ඒතර අපි අද කතා කරන්න යන්නේ කොහොමද මේ ක්‍රිකට් පන්දුවක් ගුවනේදී දෝලනය කරන්න කියන එක. පන්දු යවන්නෙට, වේග පන්දු යවන්නෙට සහ දග පන්දු යවන්නෙට සමහර වෙලාවකට මේක පාවිච්චි වෙනවා. මේ දෙකලන්ටම පාවිච්චි වෙන කෝටි ගාණක් වටින තියරි එකක් ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. හරි. දැන් ඔයාලා දැකලා ඇති ක්‍රිකට් මැච් බලන අය හරි හම්බෙන් බැරිලා තියෙන හරි කොහොම හරි දැකලා ඇති. වේග පන්දු යවන්න. ගොඩක් මේක පේන්නේ වේග පන්දු යවන්නන් තමයි පේන්නේ. වේග පන්දු යවන අයගෙන් පන්දුව අතින් නිදහස් වුණාට පස්සේ පන්දුව පොඩ්ඩක් නිකන් හැරෙනවා වගේ අර බවුන්ස් වෙලා හැරෙන එක නෙමෙයි මේ කියන්නේ. බවුන්ස් වෙන්න කලින් පන්දුව මෙහෙම කෙලින් ගිහිල්ලා එක්ක වමට නැත්තම් දකුණට. විකට් එක තුරට නැත්තම් විකට් එකෙන් එළියට. මේ වගේ දෝලනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ දෝලනය වීම සිද්ධ කරන්නේ ඇත්තටම අපි මේ කතා කරන භෞතික විද්‍යාත්මක මූලධර්මයක් අනුව. ඒක කොහොමද වෙන්නේ කියන එක තමයි අපි මෙතන කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම ගත්තොත් මේ වගේ දෝලනය වෙන ආකාර කිහිපයක් තියෙනවා ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාවේ. දැන් මැච් එකක් ගත්තොත් ඕවර් 50 ඒවා තියෙනවා 20 ඒවා තියෙනවා ටෙස්ට් මැච් තියෙනවා. ඒතර මේ වගේ මැච් එකක අපිට මුල් භාගයේදී පන්දුව අලුත් පිටම තියෙනවා. ටිකක් ඕවර්ස් 10 15 20 යනකොට බෝලේ පරණ වෙනවා කියලා කියනවා. බෝලේ පරණ වෙනවා කියන්නේ බෝලේ දැන් මේකට බට් එකකින් ගහනවා බිම වදිනවා වැටවල් වල වදිනවා ගස් වල වදිනවා ඔක්කොම වෙනවනේ. ඒතකොට ওই වැඩවලදී මේ පන්දුව ඩැමේජ් වෙනවා. paludu වීමක් වෙනවා. ඒතර මේ paludu වෙනකොට අපිට එක එක දේවල් මේ පන්දුවෙන් කරගන්න පුළුවන්. ඒතර අපි මේ වැඩේ කරගන්නේ කොහොමද කියන එක දැන් බලමු. එතකොට දැන් මේ ප්‍රධානවම පන්දුවක් ස්විං කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි කන්වෙන්ෂනල් ස්විං කියන්නේ අනිත් එක රිවර්ස් ස්විං. මේ නම් අහලත් ඇති සමහර අය. ඒතකොට කන්වෙන්ෂනල් ස්විං කියන එක අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය පළමු වරදේ. ඒ කියන්නේ ඉනින් එකක ඉනිමක පළවෙනි අලුත් පන්දුවෙන් තමයි කන්වෙන්ෂනල් ස්විං එක පාවිච්චි කරන්නේ. රිවර්ස් ස්විං එක පාවිච්චි කරන්නේ පන්දුව ටිකක් පරණ වුණාට පස්සේ. අපි බලමු දැන් මේ දෙකේ වෙනස මොකක්ද? කොහොමද මේක වෙන්නේ කියලා. දැන් අපි කන්වෙන්ෂනල් ස්විං කියන එක කතා කරන්න ගමු. ඒතර මම කිව්වා මේක අලුත් පන්දුවෙන් තමයි මේක කරන්න පුළුවන්. ඒතර ඔයාලා දැකලා ඇති ක්‍රිකට් ගැන හොඳට අධ්‍යයනය කරන කෙනෙක් නම් දන්නවා මුල් පන්දු වාරවලදී ඕනම පන්දු යවන්නේ ඕනම වේග පන්දු යවන්නේ ස්විං කරන්න දන්නවා. ඒ කියන්නේ බෝලේ දැම්මොත් ඒගොල්ලන්ට ස්විං කරගන්න පුළුවන්. පුළුවන් අයට පුළුවන්, බැරි අයට බෑ. එතකොට සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ ඇන්ජලෝ මැතිව්ස් වගේ ඒගොල්ලෝ ලොකු වේග වලින් දාන අය නෙවෙයිනේ 140 පැනලා දාන්න බෑ යාළුවෝ ලොකු. ඒගොල්ලෝ අර මීඩියම් පේස් එකක් තියෙන කට්ටිය. ඒගොල්ලෝ පවා ස්විං කරනවා මුල් ඕවර්ස් වලදී. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මෙන්න මේ ටෙක්නික් එක තමයි. ඒතොර ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ බෝලේ සීම් එක නෙමෙයි තියෙන්නේ. අපි කියනවා මහල තියෙන දාරයට අපි කියනවා සීම් එක කියලා. ඒ සීම් එක පොඩ ඇලේට තියලා තමයි අල්ලගන්නේ. ඇලේට තියලා තමයි ඕක පන්දුව විසි කරන්නේ. එතකොට දැන් මේ පන්දුව ඉස්සරහට යනවා වේගයකින් යනවා. ඒතර අපි පන්දුවට සාපේක්ෂව වාතය පල්ලෙහාට එනවා කියලා හිතන්න පුළුවන්. ඒතර පන්දුව යන වේගයෙන්ම මේ වාත ධාරා පහළට එනවා කියලා හිතනවා අපේ අධ්‍යයනයේ පහසුව සඳහා. දැන් ඒතකොට මෙතන මෙන්න මේ වැඩේ වෙන්නේ. මෙන්න මෙතන සීම් එක තියෙනවනේ. එතන පොඩි ගැට්ටක් වගේ තියෙනවා. පොඩි ගැට්ටක් වගේ තියෙනවා. ඒතකොට මේ එන වාත ධාරාව මෙන්න මේ ගැට්ටේ වදින්න හින්දා තමයි වද්දා ගන්න තමයි අපි මේක ඇල කරලා යවන්නේ. මෙතන වැදුනහම මොකද වෙන්නේ? මෙතන වැදින වාතය ටික මේ විදිහට ආකූල තත්ත්වයකට පත් වෙනවා. මේ පැත්තේ ඒවා ආකූල ප්‍රවාහයක් විදිහට යනවා. මේ පැත්තේ ඒවා අනාකූල විදිහට යනවා. ආකූල අනාකූල කියන එක දන්නවනේ. අපි දැන් තරල ගතිය පාඩමේදී කතා කරන දේවල් මේවා. ආකූල ප්‍රවාහ අනාකූල ප්‍රවාහයක් කියන්නේ ඒගොල්ලන් තරල බටයක් වගේ ගමන් කරනවා. මේවට කියනවා අපි අනාකූල රේඛා කියලා. මේ විදිහට මම අර්ධක්කීම හරියටම කියන්නේ නැහැ. වීඩියෝ එක දිග වෙන නිසා. අනාකූල කියන එකයි ආකූල කියන එකයි වෙනස මෙතනම පේනවා. මෙතන
රළු ස්වභාවයක් තියෙනවා. කැළඹීම ස්වභාවයක් තියෙනවා. මෙතන කැළඹිලා නැහැ ලස්සනට යනවා. ඒතකොට දැන් මෙන්න මෙතන වැඩේ තියෙන්නේ මෙහෙමයි. මෙහෙම කැළඹිලි ස්වභාවයකින් යනකොට මේ පෘෂ්ඨය හොඳට අල්ලගෙන යනවා මේ. මේ පැත්තේ පෘෂ්ඨය එහෙම ලේසියෙන් අල්ලන්නේ නැහැ. අර සිනිදුයිනේ. දෙපැත්තම සිනිදුයි. හැබැයි මෙතන කැළඹෙන හින්දා මේ පෘෂ්ඨය ටිකක් අල්ල ගන්නව වැඩි මෙයා. කැළඹිලන් තියෙන්නේ. මේ පෘෂ්ඨය අල්ලගෙන මේ කෙලවරට යනකම් වුණත් මෙයාට යන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ පෘෂ්ඨයෙන් කලින් නික්මෙන ඕනෝ. මෙහෙටම යන්නේ නැහැ. මොකද මේ පැත්ත සිනිදුයි ලස්සනට ලිස්සලා යන්න පුළුවන්. ඒකට අග්ගාලය මේකෙන් නික්මලා යනවා. ඒතකොට දැන් මේගොල්ලෝ එන්නේ මේ වේගයෙන් ඇවිල්ලා එකම කාලයකදී මෙයා වැඩි දුරක් යනවා නම් මෙයා අඩු දුරක් යනවා නම් මේ පැත්තේ වේගය වැඩි වෙනවා මේ පැත්තේ වේගය අඩු වෙනවා. සමාන යුටි වගේ නිකන් දාලා බලන්න. දුර වැඩි වෙනකොට වේගය වැඩි වෙනවා. කාලය සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ පැත්තේ වේගය මේ පැත්තෙන් යන වාත ධාරාවල වේගය ඉහළයි. මේ පැත්තේ වේගය අඩුයි. ඔන්න කතන්දරේ. මේ වේග වෙනස නිසා අපි දන්නවා බර්නූලි සමීකරණය කියනවා. අපි ඒකේ රාශි තුනක් කතා කරනවා. පීඩනයයි ඒකක පරිමාවක චාලක ශක්තියයි ඒකක පරිමාවක විභව ශක්තිය භාගයයි OGH භාගයක් කියන්නේ මේ තුන් දෙනා නියතයි කියන්නේ. දැන් මෙතන ඇත්තටම මේක තිරස්ස පන්දුව ගමන් කරනවා හිතුවොත් මේ කැලල අපිට එන්නේ නැහැ. ඒතකොට අපිට තේරෙනවා මේ පීඩනයත් එක්ක මෙයාත් එක්ක පීඩනය දැන් ඝනත්වය කියන එක වෙනස් වෙන්නේ නැහැ නේ. ප්‍රවේගයයි පීඩනයයි ප්‍රතිලෝමයි. P සමානයි P අනුලෝමයි K කියන එක කොහොමද නේද? එකයට V වර්ගය වෙනවා. ඒ කියන්නේ පීඩනය වැඩි වෙනකොට වේගය වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා. ඔන්න ඕක ගන්න තියෙන්නේ අපිට බර්නෝලි සමීකරණය. මෙතනින් තමයි ඔන්න ෆිසික්ස් එක පාවිච්චි වෙන්නේ මෙතන. මෙතනදී වේගය වැඩි වෙනකොට එහෙනම් පීඩනය මොකක් වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. මේ පැත්තේ පීඩනය වැඩි වෙන්නයි ඕනේ. දැන් එහෙනම් මොකද්ද කතන්දරේ? ආන්න බලන්න. මේ පැත්තේ පීඩනය අඩුයි, මේ පැත්තේ පීඩනය වැඩි. එහෙනම් අපිට පේනවා පීඩනය වැඩි පැත්තෙන් මේ පැත්තට බලයක් ඇති වෙන්න ඕනේ. පීඩනය අඩු පැත්තෙන් බලයක් තියෙනවා. හැබැයි F2 කියලා ගත්තොත් F1 විශාලයි F2ට වැඩි. ඉතින් මේ නිසා මොකද වෙන්නේ? පන්දුව මේ පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා. ඒක තමයි අර බැට්ස්මන්ගේ ළඟට බැට් එක ළඟටම යාට තේරෙනවා එනවා කෙලින් එනවා කියලා. ලං වෙනකොටම වගේ මේක හැරිලා යන්න හදනවා. ඒක ටිප් වෙලා එහෙම නැත්තම් ඔය පැත්තක කෙලවර තියෙන විකට් එකකට වද්දාගෙන විකට් එක ගන්න. ඒ වගේ අවස්ථා උදාහරණ මේකෙන් තියෙනවා. මේ ස්විං එකෙන් විකට් එක ගන්න පුළුවන් විදිහ. හරිද? එතකොට ඔන්න ඕක තමයි වෙන්නේ. දැන් අලුත් බෝලේ පළවෙනි ඕවර්ස් එකේ දෙකේ එහෙම හොඳටම ස්විං කරන ඕනම පන්දු යවන්නේ හරියට කරන්න පුළුවන් අය සුපිරියටම මේ වැඩේ කරනවා. ඒතකොට ඒකට වේගයක් අදාළ නැහැ. ලොකු වේගයක් ඕනේ නැහැ මේකට. මේකට ලොකු වේගයක් දාන්න ඕනේ නැහැ. පැයට කිලෝමීටර් 120 30 වගේ දාන අයට වුණත් මේක ස්විං කරගන්න පුළුවන්. 140න් දැම්මොත් කොහොමවත් පුළුවන්. අපි ඊළඟට යන් එහෙනම් රිවර්ස් ස්විං කියන්නේ මොකක්ද කියන එක කතා කරන්නේ. දැන් කතන්දරේ ඔන්න ටිකක් වෙනස්. දැන් ඇවිල්ලා බෝලේ ටිකක් ඔන්න පරණ වෙලා තියෙනවා. පරණ වෙනවා කියන්නේ මේක හැමතැනම වැදිලා බැට් එකේ වැදිලා බීම් වැදිලා පිච් එකේ හොඳට පදන් වෙලා paludu වෙලා තියෙනවා. හැබැයි paludu වෙන්නේ නැති පැත්තකුත් තියෙනවා. ඔයාලා දැකලා ඇති ඔය ටෙස්ට් මැච් වල එහෙම ලොකුවට මොකක් පේනවා. අර මේ ෆීල්ඩ් කරන අයගේ මේ සාමාන්‍ය අර බෝල් කරන අයගේ සහ බෝලර්ස්ලාගේ ළඟින් ෆීල් කරන කට්ටියගේ කලිසමේ අර කලිසමේ මේ හරි අතු වෙලා තියෙනවා. බෝලේ හොඳට අතු වෙනවා. ඒ කරන්නේ ඒගොල්ලෝ ටීම් එකම කතා වෙලා එක පැත්තක් තෝරගන්නවා. ඒගොල්ලෝ මේක අපි ෂයින් කරමු කියලා පටන් ගත්ත වෙලේ ඉඳන් මොකද කරන්නේ? මේ පැත්තේ ඒගොල්ලෝ මේ මදිනවා. කලිසමේ අතුල්ල මදින එක කරන්නේ. ඒතොර ඒකෙන් කරන්නේ මේ වගේ එක පැත්තක් ෂයින් කරගන්න එක කරනවා. අනිත් පැත්තට අතවත් තියන්නේ ඒක ඔහේ paludu වෙන්න වෙනවා. ඒතොර සාමාන්‍යයෙන් හොඳ ප්‍රමාණයකට ඒක ෂයින් කරගන්න පුළුවන්. ඒතොර ඔන්නෝක තමයි මෙතන පාවිච්චි කරන්නේ
රිවර්ස් ස්විං එකට පාවිච්චි කරන ටෙක්නික් එක. රිවර්ස් ස්විං එකට එන්න කලින් මෙන්න මේක පොඩ්ඩක් කතා කරමු. මේකත් රිවර්ස් ස්විං එක නෙවෙයි. හැබැයි බෝලේ පරණ වුණාම කරන ස්විං එකක් මේක. මෙතනදි සීම් එක මේකනේ සීම් එක ඇලකිරිල්ලක් කරන්නේ නැහැ. සීම් එක ඇල කරන්නේ නැහැ. සීම් එක කෙලින්ම යවනවා. එක පැත්තක් සුමටයි එක පැත්තක් රළුයි. ඒතකොට මොකද වෙන්නේ? රළු පැත්තේ වාත ධාරාව ආකූල වෙනවා. ටර්බියුලන්ට් එකක් වෙනවා. මේ පැත්ත ලැමිනා ෆ්ලෝ එකක් වෙනවා. ඒ කියන්නේ අනාකූල ප්‍රවාහයක් යනවා. ඒතකොට අපි කතා කරපු විදිහටම මේ පැත්ත ආකූලයි නම් හොඳට මේ පුෂ්ඨය අල්ල ගන්නවා මෙයා. ඒ කියන්නේ මෙතන කඩතුළු එහෙම තියෙනවා. ඒ කඩතුළු වලට හොඳට ගිහිල්ලා මේ වාත ධාරා ටික හොඳට අල්ල ගන්නවා. මේ පැත්ත එහෙම නැහැ. මේ පැත්ත සිනිඳුවට තියෙනවා. ඒතකොට මේක ලස්සනට අනාකූලව ගිහිල්ලා ඉක්මනින් එහා පැත්ත මේ පුෂ්ඨයෙන් හැර යනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා අඩු දුරක් යන්නේ මේකෙත් මෙයා වැඩි දුරක් යනවා. මේ පැත්තෙත් එතකොට මොකද වෙන්නේ? වේගය වැඩි. මේ පැත්තේ වේගය අඩු. එහෙනම් අර කලින් වගේම මේ පැත්තේ පීඩනය අඩුයි. මේ පැත්තේ පීඩනය වැඩි. මේ පීඩන වෙනස නිසා මොකද වෙන්නේ? මේ පැත්තෙන් බලයක් ඇවිල්ලා සිනිඳු පැත්ත නෙමෙයි රළු පැත්තට මෙයා ස්විං වෙන්න පටන් ගන්නවා. හරිද? ඉතින් මේකට ඇත්තටම මේකටත් ලොකු වේගයක් ඕනේ නැහැ. සාමාන්‍ය වේගයක් තිබ්බනම් ඇති. මේකත් ඇත්තටම කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ගොඩාක් 30 මැච් වල නම් දවසේ අන්තිම හරියදී වගේ මේ වැඩේ කරන්න බෑ. මොකද ඒතකොට මේ පැත්තත් කඩතුළු වෙලා තියෙන්නේ. ඒතකොට කරගන්න අමාරුයි. සාමාන්‍ය අර පටන් ගත්ත ගමන්ම වගේ තමයි මේ වැඩේ කරන්න පුළුවන්. දැන් අපි යන් රිවර්ස් ස්විං එකට. රිවර්ස් ස්විං කියන්නේ අර කලින් කතා කරපු කන්වෙන්ෂනල් ස්විං එකේ අනිත් පැත්ත කියන එක. ඒ කියන්නේ මේ අවස්ථා දෙකම ටිකක් බැට්ස්මන්ට කියව ගන්න රීඩ් කරගන්න අමාරු එකක්. පළවෙනි අවස්ථාව නම් දන්නවා කොහොමත් අලුත් බෝලේ සීම් එක හරවලා තියෙන පැත්ත එයාට පේනවා. ඇඟිලි ටික තියෙන පැත්ත පේනවා. එතකොට මෙයා ඔකට ස්විං කරන්න කියලා ඩක් ගාලා බැට්ස්මන්ට කියව ගන්න පුළුවන්. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකෙදි වේගෙන් දැම්මොත් එහෙම අර කලින් කතා කරපු පැත්තට නෙවෙයි යන්නේ අනිත් පැත්තට. හිමින් දැම්මොත් එහෙම කලින් විදිහටම හැසිරෙනවා. ඒකයි මේකේ ප්‍රශ්නේ දැන්. ඕක ක්‍රියේට් කරගන්න හරි අමාරුයි. දැන් මේක වෙන්නේ මෙහෙමයි. මොකද්ද මම කිව්වේ? මේ පැත්ත සුමටයි සිනිඳුයි මේ පැත්ත රළු වෙලා තියෙන්නේ. දැන් මේක සාමාන්‍යයෙන් මේ වැඩේ කරන්න පුළුවන් 140වත් පැනලා දාන්න පුළුවන් අයට තමයි. ඒකෝට මේක 140ට වැඩි එනකොට අධික වේගෙන් එනවා. දැන් අපි දන්නවා සාමාන්‍ය තරල ප්‍රවාහයක වේගය වැඩි වෙන්න ඒක අනාකූල තත්ත්වේ ඉඳන් ආකූල පැත්තට බර වෙනවා. ඒක දන්න කාරණාව. දන්නේ නැත්නම් අද දැනගන්න අනාකූල රේඛා කියන්නේ මේ වගේ වනේ. වේගය වැඩි වෙන්න මේගොල්ලෝ ටර්බියුලන්ට් ෆ්ලෝ විදිහට හැසිරෙනවා. ඒ කියන්නේ ආකූල ප්‍රවාහ විදිහට හැසිරෙනවා. කියන්නේ කිසිම පිළිවෙලක් නැහැ ඔහේ යනවා. හරි. එතකොට ඔන්න ඔය වැඩේ නිසා වේගය වැඩි වෙනකොට කොහොමත් මේගොල්ලෝ ආකූල වෙන්න බලාගෙන ඉන්නේ. එතකොට මේ පැත්තේ කොහොමත් මේක වැදිලා මේ පැත්තත් රළු නිසා මේ පැත්තේ වෙන ලොකු ආකූල ප්‍රවාහයක් ඇති වෙන්න හදනවා. හරි. ටර්බියුලන්ට් ගතිය සෑහෙන වැඩි මේ පැත්තේ. මොකද වේගයත් වැඩි. මෙතන යටෙන හින්දාත් තව වැඩි වෙනවා. මේ පෘෂ්ඨෙ හින්දාත් තව වැඩි වෙනවා. එතකොට මේකෙදි වෙන්නේ මේ පැත්තේ ලොකු වාත ප්‍රමාණයක් එකතු වෙන්න ගන්නවා. කලින් වගේ නෙවෙයි. ලොකු වාත ප්‍රමාණයක්. අපි කියනවා මේකට ලේයර් එකක් කියලා කියනවා. මේ වගේ ලොකු ලේයර් එකක් එකතු වෙනවා. හරිද? දැන් මෙන්න මේ ලේයර් එක හින්දා මෙයාට මේක දිගේ තව එහාට යන්න බැරි වෙනවා. ඒ මෙතන පොඩි බාධාවක් තියෙනවනේ. ශක්තිය ඉක්මනට හානි වෙනවා. මෙතන ලේයර් එකක් හැදිලා තියෙන්නේ දැන් එන වායු ටික මේක හරහා ගිහිල්ලා අර සම්පූර්ණ දෙයට කලින් වගේ යන්න බැරි වෙනවා. එතකොට මේකෙදි වෙන්නේ මෙන්න මේ ලේයර් එක නිසා මෙතනින් එන වාතය ටික අරට වැඩිය කලින් බෝලේ හැර යන්න පටන් ගන්නවා. මෙතනත් හැර යනවා. මෙතනත් අර වගේම හැර යනවා. හැබැයි ඊට සාපේක්ෂව මෙතන ඊට කලින් හැර යනවා මෙන්න මේ සංසිද්ධිය නිසා.
වේගයත් වැඩි. මෙතන ඇල කරලත් දාන්නේ. උෂ්ණයත් අඩු වෙලා. ඒතර මේ වගේ ස්තරයක් හැදෙන නිසා මෙතනින් එන වාත ධාරා මෙයා හැර යන්නත් කලින් හැර යනවා. ඒතර මෙයා අඩු දුරක් යන්නේ. මෙයා ඊට සාපේක්ෂව වැඩි දුරක් යනවා. එහෙනම් මේ පැත්තේ වේගය දැන් වැඩි වෙන්න ගන්නවා. මේ පැත්තේ වේගය අඩුයි. එහෙනම් මේ පැත්තේ පීඩනය වැඩි. මේ පැත්තේ පීඩනය අඩුයි. දැන් මොකද වෙන්නේ? දැන් කලින් එකේ මොකද උනේ? සීම් එක හරවල තිබ්බේ මේ පැත්තට. ඒ පැත්තටම සීම් එක උනා. දැන් මොකද වෙන්නේ? ප්‍රෙෂර් එක වැඩි මේ පැත්තේ. එහෙනම් මේ පැත්තට තමයි හැරෙන්නේ. දැන් සීම් එක හරවල තින්නේ මේක පැත්තකට. බෝල හැරෙන්නේ අනිත් පැත්තට. ඉතින් ඔන්න ඔතන තමයි බැට්ස්මන් කන්ෆියුස් වෙන්නේ. මු වේගෙන් දැම්මොත් එහෙම මේක මේ පැත්තට යනවා. හිමින් දැම්මොත් එහෙම මෙතන අර ස්තරේ එච්චර ලොකුවට එන්නේ නැහැ. එතකොට කලින් වගේම මෙතන වේගය වැඩි වෙලා මේ පැත්තට හැරෙන්න ගන්නවා. ඉතින් ඔන්න ඔය වැඩේ හින්දා වේගෙන් එන බෝලේ මෙහෙට හැරෙයි කියලා අර ඒක ඒ බැට්ස්මන් ප්‍රැක්ටිස් කරන තරමට තමයි ඒක පුරු වෙන්නේ. දැන් හොඳට ප්‍රැක්ටිස් කරලා නම් තියෙන්නේ මේක හිමින් එන බෝලයක්. මේක කලින් වගේ නෙමෙයි හැසිරෙන්නේ. අනිත් පැත්තට යනවා. මේක ටක් ගාලා හිතන්න පුළුවන් තරමට ප්‍රැක්ටිස් වෙනවා නම් එයාට ටක් ගාලා ශනිකව තීරණය අරගෙන බැට් එක හරියට දාගන්න පුළුවන්. නැත්තම් ඉතින් එක්ක විකට් එකේ නැත්තම් ටික් වෙලා කොහෙ හරි යනවා. ඉතින් ඔන්න ඕක තමයි ස්විං වෙනවා කියලා කියන්නේ. ඒතර මේක සෑහෙන වටින කතන්දරයක්. ඉතින් මේක හරියට ඉගෙනගෙන හොඳට ටෙක්නික් පාවිච්චි කරන මිනිස්සුත් ඉන්නවා. මේවා දන්නේ නැතුව නිකන් ඔහේ බැට් එක වලන කට්ටියක් ඉන්නවා. හරි. ඉතින් මේවා දැනගෙන වැඩේට බහින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඊළඟට අපිට තව තියෙනවා දැන් මේ තිබ්බේ වේගය පාවිච්චි කරලා හරවන එකනේ. වේගය පාවිච්චි කරලා බෝලේ හරවීම තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා. බෝලේ කැරගෙන හින්දා අපි කරකවල යවනවනේ. ඒතකොට දැන් මේගොල්ලොන්ට වේග පේස් මේ බෝලර්ස්ලාට බෑ ඇත්තටම මේ වැඩේ කරන්න. මේක කරන්නේ ගොඩක් දඟ පන්දු යවන්න. සහ පාපන්දු ක්‍රීඩාවෙදිත් මේක වෙනවා. අපි බලමු දැන් අන්නේ කතන්දරෙන් කොහොමද මේක ස්විං එකකට ලක් කරන්න කියලා. හරි. දැන් වැඩේ මෙහෙමයි. දැන් ඇවිල්ලා බෝලේ වේගයක් නෑ ලොකු. බෝලේ කැරකෙන එක වෙන්නේ. මේක ලොකු හොඳට කැරකෙනවා. ඒතකොට ස්පිනර්ස්ලා ඉන්නවනේ. කරකවල බෝල යවන්නේ. හිමින් බෝල යවන කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ කරන්නේ මෙන්න මේ ටෙක්නික් එක සමහර අය පාවිච්චි කරනවා. ඒක හැමෝටම කරන්න බෑ. ඒකෙදි පොඩි වේගයක් තියෙන්න ඕනේ. ඔයාලා දැකලා ඇති මැච් බලන අය දන්නවා ඇති. අපි දැන් ලංකාවේ ඉඩකෙක් ගත්තොත් මහේෂ් තීක්ෂණ සාමාන්‍යයෙන් 100ට කිට්ටු වෙන්න පන්දු යවන කෙනෙක්. ඒතර එයාගේ ලොකු වේගයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඇවරේජ් යන්නේ 80 90 තමයි ස්පින් බෝල් යවන අයගේ වේගය තියෙන්නේ. අරයා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට බෝල් යවනවා 100ට වගේ. ඒතර එයාගේ දැකලා ඇති ඔයාලා අර එයා ස්විං එක ස්පිනර් කෙනෙක් වුණත් වෙනවා දැකලා ඇති. දැකලා නැත්නම් අද ඉඳන් බලන එකක බලන්න මෙයා දානකොට ස්විං වෙනවා. ඒතකොට එතන වෙන්නේ දැන් ඔන්න බෝලේ කැරගෙනවා. බෝලේ කැරගෙනවම අපි දන්නවා මේ පැත්තේ මෙන්න මේ අංශුව මේ බෝලේ තියෙන මේ අංශුව වල වේගය මේ පැත්තට තියෙන්නේ. මේ පැත්තට තියෙනවා මෙහෙට තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් මෙතන තියෙන මේ පැත්තේ තියෙන ඔක්කොම එහෙම තමයි. මෙහෙට තියෙනවා ඔය. වේගය මේ පැත්තට තියෙනවා. මේ පැත්තෙන් මෙහෙට. එතකොට මෙහෙන් එන වාතාංශු මේ වේගයත් එක්ක මේකේ ගැටුණට පස්සේ මේ බෝලේ වේගයත් අරගෙන තමයි යන්න හදන්නේ. මෙතනින් එන ඒවට යන්න බෑ එහෙම. මේ පැත්තෙන් උඩට ප්‍රවේගයක් තියෙනවා. මෙයා පල්ලෙහාට එන්න හදන්නේ. එහෙනම් ප්‍රවේගය අඩුවීමක් එනවා. ඒතකොට මෙතන වෙන්නේ නම් මෙතන වේගය වැඩි වෙනවා. මේ පැත්තේ වේගය අඩු වෙනවා. එතකොට බෝලේ කැරගෙන පැත්තට මොකද වෙන්නේ? මේ පැත්තේ නම් පීඩනය අඩු වෙනවා. මේ පැත්තේ පීඩනය වැඩි වෙනවා. එහෙනම් මේ පැත්තට තමයි ස්විං එක වෙන්නේ. බෝලේ මේ පැත්තට යනවා. හරි. එතකොට මොකද වෙන්නේ? කැරගෙන පැත්තටම තමයි බෝලේ ස්විං වෙන්නේ. නැත්තම් දෝලනය වීමක් සිද්ධ වෙන්නේ. ඔන්න ඔක තමයි. එතකොට ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දුවක් දෝලනය කරන ක්‍රම ටික ඔක්කොම වගේ අපි කතා කරා. මෙන්න මේ කතන්දරේ ෆුට්බෝල් වලදී පාපන්දු ක්‍රීඩාවලදී හොඳටම අපිට බලා ගන්න පුළුවන්. අපි කතා කරන්නේ දැන් ඔන්න ක්‍රිකට් ක්‍රීඩාවේදී ඕක තමයි වෙන්නේ. මම කිව්වා පාපන්දු ක්‍රීඩාවේදීත් මෙන්න මේ කතන්දරේ පාවිච්චි කරනවා කියලා කිව්වා. ඒතර ඔයාලා දැකලා ඇති පාපන්දු ක්‍රීඩාවේදී අර
මේ වගේ ෆ්‍රී කික් ගහන අවස්ථාවක් ෆ්‍රී කික් නැත්තම් නිකන් ගහද්දිත් ඔයක වෙනවා. මාර දඩුවම් පහරවල් දෙන වෙලාවකදී මේගොල්ලෝ බෝලේ මෙන්න මෙහෙම ගිහිල්ලා මේ කෙලවරේ අවුමට ගිහිල්ලා යවනවා. මේකත් එහෙම මේ පැත්තෙන් ගිහිල්ලා ඔහොම යවනවා. මෙයාට පේන්නේ මේක මෙහෙ යන්න හදනවා කියලා. හැබැයි ටිකකින් මේක ඇවිල්ලා ගෝල් එක ගස්සේ වදිනවා. මෙයාට පේන්නේ මේක මෙහෙ යන්න හදනවා කියලා. හැබැයි ටිකකින් ඇවිල්ලා ගෝල් එක. ඉතින් ඕක වෙන්නේ මොකද මේ පන්දුවට පයින් ගහද්දී මේක දැන් මෙහෙට යවන්න ඕන නම් මේ පැත්තට කැරකෙන්න ගහන්න. ඒතර පන්දුවම තියෙනවනම් අකුලින් මෙහෙම කැරකෙන්න ඉස්සරහට ගහන එකක් කරන්න. හරි. කෙලින්ම ඉස්සරහට ඔහොම ගහන්නේ මේ කෙලවරකට ගහනවා. ඒතර කැරකිලා යනවා. අනිත් පැත්තටත් එහෙම. මේ පැත්තට ගහුවොත් එහෙම මෙහින් යනවා. මේ පැත්තට කැරකිලා යනවා. එතකොට මෙන්න මේ සංසිද්ධියම තමයි ওই විදිහටම එතන පාවිච්චි වෙන්නේ. එතකොට භ්‍රමණය තමයි මෙතන දෝලණය වීමකට භාජනය කරන්නේ. හරිද? එතකොට ඔන්න එහෙනම් පන්දුවක් කොහොමද ගුවනේදී දෝලණය වෙන්නේ කියන කතන්දරේ අපි සවිස්තරාත්මකව කතා කරා. මෙතන පාවිච්චි වුණේ ඇත්තටම බර්නූලි මූලධර්මය. සරල ගති විද්‍යාවේදී ඉගෙන ගන්න අපි බර්නූලි මූලධර්මය තමයි පාවිච්චි වුණේ. එතන අපිට තව ආකූල ප්‍රවාහ අනාකූල ප්‍රවාහ අන්නේ ටික පොඩ්ඩක් ඕනේ වුණා. මේ වගේ උදාහරණ ඉතින් දැනගෙන තියෙන්න. මොකද අපිට ෆිසික්ස් ඉගෙන ගන්නවා කියන්නේ ෆිසික්ස් නිකන් ඉගෙන හරියන්නේ නැහැ නේ. මේකේ ෆිසික්ස් කියන්නේ භෞතික විද්‍යාව. භෞතික දේවල් අපිට පේන දේවල් තමයි අපි ඉගෙන ගන්නේ. මේ දේවල් ප්‍රායෝගිකව අපි ඉගෙන ගන්න ඕනේ. නිකන් පොත් වලට කොටු වෙලා එහෙම හරියන්නේ නැහැ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. හැමෝටම සුබ දවසක්.